ගම් වතුරට අහුවෙච්ච ඉඩම් විගුණ ගන්න බැරි වෙයිද? අපිට නිතර ඇහෙන දෙයක් තමයි 2016 ගම් වතුර ආපු නැති පැතිවලට 2017 බලපෑමක් තිබුණ නැති පැතිවලට 2020 බලපෑමක් තිබුණ නැති පැතිවලට මේ මහා ගම් වතුර තත්ත්වය නිසා බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඒ පැතිවල තියෙන දේපල නිවාස විනාශ වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය නිසා අපිට කොයි වෙලාවකවත් කියන්න බෑ හෙට ඇති වෙන. එහෙම නැත්නම් තවත් අවුරුදු 10කින් ඇති වෙන, 20කින් ඇති වෙන, 50කින් ඇති වෙන ස්වභාවික ව්‍යසනයකින් මේ අපේ දේපල සුරක්ෂිතයි කියලා. මේ අද ඇති වෙලා තියෙන අද ඇති වෙච්ච ස්වභාවික අනතුර නෙවෙයි අපිට හෙට ඇති වෙන්නේ, නැත්නම් තවත් අවුරුදු 20කින් ඇති වෙන්නේ. ඒ නිසා අපිට නිශ්චිතව කියන්න බෑ මේ දේපල සුරක්ෂිතයි, මේ දේපල සුරක්ෂිත නැහැ කියලා. ඒ නිසා කවුරුත් කලකිරීමටපත් වෙන්න එපා, දුක් වෙන්න එපා. දේපලවල තියෙන වටිනාකම අව탁සේරු කරගන්න එපා. අපි නිශ්චිතවම කියන්න ඕනේ මේ වෙලාවේ ස්වභාවික අනතුරකින් මුහුණ පාපු දේපල ගැන ඔබ කිසිසේත්ම අව탁සේරු කරන්න එපා. මොකද ඊළඟ වතාවේදී ඒ දේපල නැවත වතාවක් එවැනි අනතුරකට මුහුණ පානවද නැද්ද කියන එක මේන් විතරක් අපිට තීරණය කරන්න කිසිසේත්ම විදිහක් නැහැ. ස්වභාවික විවේචනයේ තියෙන තීව්‍රතාවය අනුව තමයි ඔබගේ දේපල ඊට නතු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒ හන්දා ස්වභාවික විවේචනයකට හසු පමණින්ම අපිට කියන්න බෑ මේක ඉදිරියටත් එසේ සිද්ධ වෙයි කියලා. 89 නොවුණු පමණින් කියන්නත් බෑ මේක ඉදිරියට එසේ සිදු නොවේ කියලා. ඉතින් ස්වභාවික ව්‍යසනයේ තරම ප්‍රමාණය අනුව තමයි ඔබගේ දේපල සුරක්ෂිතද නැද්ද කියන තීන්දුව අපිට ගන්න වෙන්නේ.